Hi guys, ඉතින් අද කාලෙක තුලා එන වගේ 18 වෙනි vlog එකත් එක්ක අදත් මං කලින් වගේම සිනාය කතාවේ ඩ්‍රාමා එකේ ෂූටින් යනවා. ඒ කියන්නේ අපි සිනාය කතාවේ ඩ්‍රාමා එක ෂූට් කරන අන්තිම දවස් ටික. අපි ෂූටින් කරලා ඉවරුණාට සිනාය කතාවේ ඩ්‍රාමා එක නවත්තන්නේ නැහැ. ෂූටින් කරලා ඉවරුණා ටික කාලයක් ඩ්‍රාමා එක යනවා. මට මේකප් එක දාලා ඉවර වෙලා ස්ක්‍රිප්ට් එක බලන්න පටන් ගත්තා. ඉතින් මගේ YouTube videos බලන, like කරන, comment කරන, මගේ YouTube channel එක subscribe කරලා තියෙන ඒ හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. අපිට roles එකක් ඉතුරු වෙලා roles එකක් දුන්නා. ඉතින් ඔය දැන් කරන්නේ ඒ roles එක හතරට කඩන එක. නේ මේ ඉන්නේ මල්කන්ද ගෙදර සීයා. කොහොමද මල්කන්ද ගෙදර සීයා? හොඳයි. අපි පන්සල් ආවනේ අද. එහෙනම් ගිහලා ජයවා. දැන් අපි කරන්නේ අපේ ලොකු හාමුදුරුවොත් එක්ක සීන් එක ප්‍රැක්ටිස් කරගන්න එක. අපේ පොඩි හාමුදුරුවොත් සීන් එක බලනවා. මේ තියෙන අපි ෂූටින් කරන පන්සල. ඔයාලා මේ වීඩියෝස් ටිකක් බලන්නකෝ. මේ ඉන්නේ අපේ සිනිදු. අපේ ෂූට් එක වෙලාවෙත් වීඩියෝ එකක් ගත්තා. ඔයාලා මේ ටික බලන්නකෝ. කයි චුට්ටක් පස්සට යන්න. හරි. ඊට පස්සේ අපි හැංගි මුත්තම් කරා. තියෙනවද දන්නේ නැහැ. ඔය වෙදිදී අපි වටේම තිබු බෝ දැක්ක අපි යනවා. කොතනද මොන හිටියේ? ඔබ ගණන් කර කර ඉදි මෙහෙම හිටියේ. පාස් කාර්යය එහා වැතර ගියා. ගලෙන් එහාට ගිහිල්ලා මම අතර සිංහයාස්සේ ඇඟුණා. ඊට පස්සේ පෙනේ ගිහින් මම ඊට පස්සේ මෙහෙට ආවා. අපි අරහෙට ගිහලා ඔබ පස්සෙන්ම හරි දැන් ඔබ ගස්සවනේ මට හැංගිලා තිබුණේ තැනක් තියෙනවා. හරි හරි මටත් තියෙනවා. අනේ මාරු. බෑ. සෙල්ලම දෙනවා. ඔව්. අපිට දෙන්න තියෙන පාරෙන් අම්මා එන්නේ. ඉතින් ඒක තමයි ඩාඩි තමයි සුදුට සුපිරි තැනක් තියෙනවා ගන්න. අපිට
ඔයාලා මොකද හිතන්නේ? අපි හොයාගන්න පුළුවන් වේද කස්සට? අපි බලමුකෝ. කස්සට අපි හොයාගන්න පුළුවන් වේද කියලා. මම පිටිපස්සේ හැංගුණානේ. මොකද කියන්නේ? ඇයි? තාත්තා සොමන් කරලා අම්බ මරු බං ඒක බංකරේ වගේ බලහංගු. බං අනිරක් කියන්නේ අපි එතකොට කැමරාව මෙහෙම ඇල්ලුවත් එක්ක. දැන් මොකද උනේ? මූ පරාදේ හලෝ ගොඩක් වැඩි. උඹට වෙලාව විනාඩි 5යි ගාණක් ගියා. විනාඩි 5යි ගාණක් ගියා. විනාඩි 5 අපි දෙන්නේ නේ. පරාදේ. යකෝ hän උත්තර පරාදේ නාද? නෑ එහෙම නෑ. පරාද නෑ වෙලාව කැමතියි. මේ දාඩි විදිහට ගන්න. යාළුවනේ අපි මේකප් කරලා ඉන්නේ බලන්න මේකප් කැලේ වගේ කැලේ තියෙන මේකප් කැලේ මේකප්. හරි ඔන්න ආයෙ කට් කරලා උඹ හොයන එක ගනින්නේ. ඉතින් මගේ වාරේ තමයි තියෙන්නේ. මේනේ කට්ටිය මම යනවා හොයන්න. බයි. අම්මලාට හොයන්න යනවා. ඉතින් උඹලා කියන්නේ උනුත් මයි පස්සෙන් එනවා. අරුණ දැන් මට ඒගොල්ලන් හොයන්න තියෙන්නේ. ඇයි ඒගොල්ලන් හොයන එක නම් ඒසි නෑ. ඒක නිසා අපි ඉන්සරේ හොයමු ඒගොල්ලන්. ඒ කියන්නේ දැන් හංගුනේ සිනදුයි කස්සයි. මට නම් ඒගොල්ලන් හොයන්න බෑ යාළුවනේ. ඒක නිසා මම පැත්තකට වෙලා ඉන්නවා. ඒගොල්ලන් හොයන්නේ කියලා මම. අන්තිමේදී මට ඒගොල්ලන් හම්බුණා. එන සීනිදු කස්ස එනවා ඉතින් එනවා හැබැයි තරහයි එන්නේ දුවලි වල වැඩක් නැහැ දැක්කනේ ඒ දුවල වැඩක් නැහැ ඔයි දැන් අපි නිවේණිගේ අම්මත් එක්ක ඩයලොග් බලන්න පටන් ගත්තා. අපිට බෑ පොඩු සාදු යන්න මොනවා වුණත් සින්දු මට නම් ඔයාගෙන මාරම ආඩම්බරයි. ඔයා කරන වැඩ මාරම චෝ. මට නම් හිතා ගන්නවද? මමත් මේව හිතලා නෙමෙයි කරේ. දැන් ඉතින් දාපාව කොහොම දේවට නම් වෙන්න දෙන්නේ. ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද අපි ඉක්මනටම subscribers 2000 ගන්න ඕන. යාළුවනේ දැන් අපේ shooting ඉවරයි. අන්තිමට ගන්න තිබ්බ scene එක ගත්තේ නැහැ. හේතුව නම් මම මොකද කියලා දන්නේ නැහැ. කොහොම හරි අද වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.